හයි යාළුවනේ කොහමද? ඉතින් මේ අද නම් ෆිට්නස් ගැන කතා කරන්න නෙමෙයි මම ලයිව් එකක් ආවේ. අද මම ඔයාලගෙන් පුංචි හෙල්ප් එකක් ඉල්ලන්න තමයි ආවේ. ඇත්තටම මේක නිමන්ත ගැන ෂවුට් අවුට් එකක්. නිමන්ත කියන්නේ කවුද? ඔයාලා නිමන්ත කිව්වොත් දන්නේ නැහැ. නමුත් ඔයාලා ටීවී එක බලනවා නම් විශේෂයෙන්ම මොකද්ද මම මේක ලියත් ගත්තා මේ මොකද මම පළවෙනි පාරට තමයි ෂවුට් අවුට් එකක් කරන්නේ පුද්ගලයෙක් වෙනුවෙන්. මේ නිමන්ත වෙන්නේ. නිමන්ත කිව්වට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. නිමන්ත කියන්නේ මේ ශ්‍රී ලංකන් ගොට් ටැලන්ට් එකේ ඉන්න දැන් මේ වෙනකොට සෙමි ෆයිනල් සිලෙක්ට් වෙච්ච මල්ලි කෙනෙක්. නිමන්තව මම අඳුරන්නේ නිමන්තට ෆලෝවර්ස්ලා 10ක් 15ක් ඉන්නකොට. නිමන්ත කියන්නේ ගොඩාක් මහන්සි වෙලා එක කැටයකින් මේ කියුබ් එකකින් වැඩ පෙන්නන තරුණයෙක්. ඒ කාලේ. ඉතින් එයාට මට පුළුවන් විදිහට ඒ කාලේ මට ෆලෝවර්ස්ලා 20000ක් විතර ඉන්නකොට කාලේ මං එයා වෙනුවෙන් වීඩියෝ එකක් කරලා එයාව ප්‍රොමෝට් කරන්න මට පුළුවන් උදව්වක් කරා. නමුත් ඊට පස්සේ ගොඩක් වෙලාවට Facebook page එක සහ YouTube channel එකේදී මං කවමදාකවත් කවුරුවත් ප්‍රොමෝෂන් කරන්නේ නැහැ කවුරුවත් වෙනුවෙන්. විශේෂයෙන්ම මේ වගේ SMS ඉල්ලන්න මේ දේවල් මං කරලා නැහැ. ඔයාලා දන්නවා ඇති. ගොඩක් දෙනෙක් දැන් අවුරුදු 12ක තිස්සේ මේ page එක කරන මම කවමදාකවත් කවුරුවත් වෙනුවෙන් shout out කරලත් නැහැ. ඒ වගේම SMS දෙන්න මෙච්චර ඩොනේට් කරන්න අනම්මනම් කියලා කවමදාකවත් මම ඒවා කරලා නැහැ. නමුත් මේ නිමන්ත නැත්තම් ඔයාලා දන්න SL Cube Show කරන page එක කරන මල්ලි මේ නිමන්තට උදව්වක් ඕන වෙලා තියෙනවා. උදව්වක් ඕනේ කියන්නේ දැන් මම මේ ටික ලියාගත්තා හරිද එයා කියන දේ. දැන් එයාලා semi final round එකට select වෙන්න pre final round එකේලු ඉන්නේ. මේක SMS round එකලු. ඒකෙන් 6 දෙනෙක් ඉන්නවලු select වෙලා. ඒ 6න් 3 දෙනායිලු මේ ඉදිරියට යන්නේ. ඒකෙනුත් එක්කෙනෙක් ජජ් බෝඩ් එකෙන් සිලෙක්ට් කරනකොට අනිත් දෙන්න සිලෙක්ට් වෙන්නේ අර 6 දෙනාගෙන් ඔයාලා යවන SMS වලින්ලු. හරිද? ඉතින් මේ එයාගේ නම්බර් එක 20 මේ SMS රවුන්ඩ් එක ඉවර වෙන්නේ පෙබරවාරි 22 වෙනිදා. හරිද? පෙබරවාරි 22 වෙනිදා. ඉතින් තාම දවස් කීපයයි තියෙන්නේ. මම මේක ටිකක් පරක්කු වෙලක් කරන්නේ. එයා මගෙන් මේ උදව් ඉල්ලුවේ ඇත්තට මැසේජ් එකක් දාලා මේ පුළුවන් නම් උදව්වක් දෙන්න දන්න කියන අයත් එක්ක මේක ෂෙයා කරගන්නයි උදව්වක් දෙන්න කියලා මෙහෙමයි. ඇත්තටම මේ වීඩියෝ එක මේ ෂවුට් අවුට් එක මේ නිමන්ත වෙනුවෙන් කරන එක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සයා හැදුන විදිහ, ගොඩ නැගුණ විදිහ බිඳුවේ ඉඳන් මම දන්නවා. ඒකට හේතුව තමයි මම එහෙම ගිහිල්ලා යාව ෂෙයා කරලවත් ගොඩාක් ඒවා කරලා නැහැ. නමුත් එයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆලෝවර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න කාලේ ඉඳන් මම මේ මිනිස්සයව දන්නවා. මේ මිනිස්සයා මාර කට්ටක් කෑවේ. හරිද? මාර කට්ටක් කෑවේ කියන්නේ ඔය කියුබ්ස් ටික එකතු කරගන්න, ඔය කියුබ්ස් ටික එකතු කරගෙන ඔය වගේ පින්තූර හදන්න, ජනප්‍රිය මිනිස්සුන්ගේ පින්තූර හදලා එයා හෙමින් ස්ටෙප් බයි ස්ටෙප් හෙමින් පොද ටැලන්ට් එකක් අරගෙන ලෝකේ වටාම ප්‍රසිද්ධ වුණා. ලංකාවේ ප්‍රසිද්ධ වුණා. ගොඩාක් මිනිස්සු උදව් කරා. මට මතකයි ඔය කියුබ් ෂෝ කරන මල්ලිට කියුබ්ස් එකතු කරලා දුන්නා. ඒ කාලෙදී මට එහෙම ලොකු සල්ලියක් එන්නේ නැහැ. ඒ වගේම මගේ ෆලෝවර්ස් බේස් එක 20000ටත් වඩා අඩුයි. දැන් මගේ 1,50,000 මිලියන ගාණක් views තිබ්බට මගේ ෆලෝවර්ස්ලා බේස් එක එච්චර පොඩි ප්‍රමාණයක් තියෙද්දි මම කිව්ව එකක් තමයි මල්ලි මට කරන්න පුළුවන් උදව්වක් තමයි මම Facebook එකේ සහ YouTube channel එකේ නම් වගේ වීඩියෝස් මම සාමාන්‍ය ෂෙයා කරන්නේ නැහැ. ඔය shout out කරන්නේ නැහැ කට මිනිස්සු වෙනුවෙන්. විශේෂයෙන්ම SMS සාරාමියා වෙනුවෙන් ඒ වගේ මුදල් හොයන්න කැට ව්‍යාපාර ওই දේවල් වලටත් කරන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට මට එන එකක් තමයි මේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා මේක පොඩ්ඩක් ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන් ද වගේ බජට් එකකද මම කියන්නේ බෑ. ඒ වගේම මුදල් වෙනුවෙන් කරන කිසිම view එකක් ඔයාලා දන්නේ නැති මම කරන්නේ නැහැ. හරිද? ඒක නිසාම තමයි ගොඩක් අය මාව විශ්වාස කරන්නේ මං වටා එකතු වෙලා ඉන්නේ අන්න ඒ රෙස්පෙක්ට් එක නිසා. මොකද මං කවමදාකවත් මුදල්ම දෙයක් නිසා මම ප්‍රොමෝට් කරන්නේ කිසිම ප්‍රොඩක්ට් එකක්. සප්ලිමන්ට් හෝ වේවා කෙනෙක්ගේ සර්විස් එකක් හෝ වේවා මොකක්වත්. මට හිතුනොත් සහ මම ඒක පාවිච්චි කරලා බලලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරලා ගන්නෙ. ඒකේ වැරද්දක් තියෙනවා නම් ඒකේ වැරද්දක් මූණටම කියනවා. හරිද? එහෙම කියනකොට ඒක හිතරි දෙනවා නම් හරි ප්‍රොඩක්ට් එකට බලපෑමක් තියෙනවා නම් මම එයාලට මුලින්ම මූණට කියලා මම මේක වීඩියෝ එකක් කරන්නේ නැහැ. ඔයාලා ප්‍රොඩක්ට් එක එවපු එක මම රිටර්න් කරන්නම් මට කරන්න බෑ. ඒ වගේම තමයි මේ නිමන්ත. නිමන්තව මම හොඳට දන්න කෙනෙක්. මිනිස්සෙක් විදිහට වගේම පොඩි තැනක ඉඳන් මම වගේම ගොඩක් අමාරුවෙන් ගේමක් ගහපු කොල්ලෙක්. ඉතින් මේ SL Cube Show මල්ලිට මේ විදිහට
ඉස්සරහට යන්න එයා උදව්වක් ඉල්ලනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ මොනවද? අපිට කරන්න පුළුවන් දේ තමයි මේ SMS එකකින් දායක වෙන්න. මොකද SMS රවුන්ඩ් එකක් ආපු ගමන්ම සමහර වෙලාවට මම දකින දෙයක් තමයි සෝෂල් මීඩියා වල මේ වගේ කැම්පේන් එක හොඳටම කරන මිනිස්සයා තමයි ඉස්සරහට යන්නේ. හරිද? කැම්පේන් එක හොඳටම කරන මුදල් හොඳටම සමහර වෙලාවට හරිද? මේක හැම වෙලෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අර SMS මනාප වැඩිපුරම ගත්ත සමහර වෙලාවට එතෙන්ට යන්න නුසුදුසු මිනිස්සුන්ට යන්න පුළුවන්. මම දන්නේ මේ තරගයේ අනිත් කට්ටිය ගැන මම දන්නේ නැහැ. හරිද? ඒ කට්ටිය මීට වඩා ටැලන්ට් එකක් තියෙනවා ඇති. මේ මල්ලිට වඩා ටැලන්ට් තියෙනවා වෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් මම මේ කියන්නේ පොදුවේ. හරිද? මේ SMS මනාප ආවට පස්සේ අපිට තීරණය කරන්න බෑ හොඳම මිනිස්සයා කවුද. අර ජනතාමනාපයෙන් කිව්වට සමහර වෙලාවට මේ ප්‍රොමෝෂන් කැම්පේන් එක දැනුත් මමත් මේ කරන්නේ. දැන් මම අඳුරන කෙනාට මම දන්න කෙනා වෙනුවෙන් ඉදිරිපත් වෙන එකනේ. ඉතින් එහෙම තවත් කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නමුත් මම කියන්නේ අපිට පුළුවන් නම් අපිට වෝට් එකක තියෙන වටිනාකම ඔයාලට තේරෙනවනේ මේ ඡන්දය නිසා. ඡන්දය නිකන් ඡන්දය හිතන්න උදාහරණයකට ඡන්දය. වෝට් එකක තියෙන වටිනාකම ඔයාලට තේරෙන්න ඕනේ දැන්. මේ වෙනකොට තේරිලා ඇති. අවුරුදු ගානක සාපය ඒ වගේම කොහොමද ඒක වෙනස් කරන්න පුළුවන් මේ එක සිංගල් වෝට් එකකට. ඒ සිංගල් වෝට් එකක් එකතු වෙලා තමයි ලක්ෂ ගාණක් මිලියන ගාණක් එකතු වෙලා රජයක්ම පරද්දන්න පුළුවන්, අලුත් රජයක් ගේන්න පුළුවන්, මිනිස්සුන් එලවන්න පුළුවන් හොරු ටික අලුත් කට්ටියට chance එක දෙන්න පුළුවන්, මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ SMS තරගක්. මේ වගේ SMS තරග වලින් සමහර වෙලාවට හොඳම මිනිස්සුන්ව හැලෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳම මිනිස්සයාට chance එක නොදී ඉන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා කවදාද දවසක එතෙන්ට යන්නේක යනවා. හද මහන්සි වෙන මිනිස්සයා දැන් මේ මල්ලියෝ මම දන්නේ එක්කෙනෙක් දෙන්නෙක් followers ලා ඉන්න කාලේ cube එකකින් පටන් ගත්ත වැඩේ cube 10ක් එකතු කරලා 30ක් එකතු කරලා 100ක් එකතු කරලා 500ක් එකතු කරලා මෙහෙම හදලා අන්තිමට ලොකු කැටයක් දක්වා දැන් මම හිතන්නේ මම දන්නේ නැහැ cubes ගැන මම වැඩි දන්නේ නැහැ. නමුත් කරන වැඩේ මාරු. හරිද? එයා මහන්සි වෙන වැඩේ මම ලොකු ඉන්ට්‍රස්ට් ගන්න නැහැ ඒව ගැන. නමුත් එයා කරන වැඩේ එයා මහන්සි වෙන වැඩේට රෙස්පෙක්ට්. ඉතින් ඒක නිසා තමයි මම මේ කිව්වේ මම මේ අතර මේ කොලේක ලියාගෙන ඉන්නේ මේ මට එහෙම ෂවුට් අවුට් කරලා කවුරුවත් ප්‍රොමෝට් කරලා නැහැ කවමදාකවත්. හරිද? කවුරුවත් ප්‍රොමෝට් කරලා නැහැ. මම ආපහු කියන්නම් ශ්‍රී ලංකන් ගොට් ටැලන්ට් එකේ තමයි මේ මල්ලි ඉන්නේ. semi finals ඇවිල්ලා ඉන්නේ නිමන්ත. semi finals selection round එකේ pre final SMS round එකේ 6 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව සිලෙක්ට් කරනවා. ඒ සිලෙක්ට් කරන 6 දෙනාගෙන් 3 දෙනා එක්කෙනෙක්ව සිලෙක්ට් කරන්නේ ජජ් බෝඩ් එකෙන්. ඉතුරු දෙන්නා සිලෙක්ට් වෙන්නේ ඔයාලගේ මනාප වලින් SMS වලින්. ඉතින් ඒක නිසා මේ දක්ෂ පුද්ගලයෙකුට සහ එයාගේ අනාගතයට ඔයාලට දෙන්න පුළුවන් හොඳ උදව්වක් තමයි පුළුවන් නම් SMS එකක් කරන්න. හරිද? අපි කොච්චර ඩේටා නාස්ති කරනවද, මුදල් නාස්ති කරනවද, කිසි වැඩකට නැති පෝස්ට් කියවන්න, වීඩියෝ බලන්න, නෙගටිව් කන්ටෙන්ට්ස් බලන්න. නමුත් මේ වගේ පුද්ගලයෙක්ට ඔයාලා දෙනවා කියන්නේ ඇත්තටම ලොකු පිනක්. හරිද? ඇත්තටම ලොකු පිනක්. ඒ කියන්නේ ඔයාලට දෙයක් ගෙනියන්න පුළුවන්. සමහර වෙලාවට අර අපිට අපි කරන දේවල් පසුකාලීනව හොඳ දේවල් වෙලා ඔයාලටම රටටම ආඩම්බරයක් ගේන්න පුළුවන් දෙයක් තමයි මේක. ඉතින් මම ඉල්ලන්නේ මේ මම කරන පළවෙනි shout out එක මම කවදම දාකවත් මේ පහුගිය අවුරුදු 12ටම මේ page එක පටන් ගද්දිම කරලා නැහැ. මේකත් මේ මට හිතුණ දෙයක්. ටග් ගාලා යාගේ post එක යාගේ SMS එක මම කියවලා මේ note ටිකක් දාගෙන තමයි ඔයාලට කිව්වේ. ඉතින් මේ මම පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදියට දාන්නම්. එයා නම්බර 20 කියලා තිබ්බේ. පෙබරවාරි 22 වෙනිදා තමයි ඔය මේ SMS මනාප එක ඉවර කරන්න. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් නම් SMS කරලා මේ මනුස්සයාට පොඩි සපෝට් එකක් දෙන්න. මෙයාගේ followers ලා එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් මම උදව් කරා. දැන් followers ලා මම හිතන්නේ මාවත් පහු කරලා ගිහිල්ලා මිලියන ගණක් මේ views එහෙම තියෙන හොඳ page එකක් යා කරනවා social media හැම platform එකකම. මට වැඩිය ගොඩක් උඩින් ඉන්නේ. නමුත් මම හිතනවා මගෙන් අර 100-2-3කවත් සපෝට් එකක් මෙයාට හම්බෙයි කියලා. මොකද මම එහෙම shout out කරන්නේ නැති කෙනෙක් නිසා සහ ඔයාලා මාව අඳුරන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් කරන ඒ වගේම බොරුවට සල්ලි මත රිවිව්ස් කරන ප්‍රොමෝෂන් වලට ඔයාලව පටලවන්නේ නැති කෙනෙක් විදිහට මේ සෝෂල් මීඩියා වල. ඉතින් මම හිතනවා ඔයාලට මේ වගේ කෙනෙක් උදව් කරන එක ඇත්තටම හොඳ දෙයක්. ලංකාව වගේ රටකට ඉස්සරහට යන්න ලෝකේ අඳුර ගන්න මේ වගේ ටැලන්ට් ලංකාවේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකන් ගොට් ටැලන්ට් එකේ මේ SL Cube show මල්ලිට පුළුවන් තරම් උදව් කරන්න. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මට මේකෙදි ලාභයක්වත් නැහැ. වාසියක්වත් ලාභයක්වත් හම්බෙන්නේ නැහැ.
views එකක් මේ වෙන්නේ මට මෙතනදී කිසිම ලාභ බලාපොරොත්තු වෙන්නේ අනිත් එක යා මෙහෙම ඉල්ලලත් නෑ මට කරන්න කියලා මම මේක කරන්නේ ඇත්තරම පිරිසිදු චේතනාවෙන් යාට උදව් කරන්න. එහෙනම් යාළුවනේ ජය වේවා බුත්සරණ ඔයාලට මට දැන් තව ටිකකින් මම දැන් හරි වෙලාව මට 7ට ක්ලයන්ට් කෙනෙක්ගේ සීසන් එකක් තියෙනවා ලංකාවේ. ඉතින් එයාත් එක්ක මම ජොයින් වෙලා එයාගේ ශාරීරික සහ මානසික නිරෝගීතාවය වැඩි කරගන්න විනෝද වගේම උදව්වට යනවා. එහෙනම් ජය වේවා SL Cube Show මල්ලිට උදව් කරමු. වින් කරන්න. ජය වේවා. අඩේ හරි යාළුවනේ කොහොමද? ඉතින් මේ මං කියන්නද මේ තමයි මාව මුල ඉඳන් දන්න මිනිස්සු පිගික් අය එන්න මගේ channel එකේ සාමාන්‍යයෙන් සෑහෙන followers එක අඩුම කාලේ. ඒ කියන්නේ මුලින්ම මට live යන්න පුළුවන් වෙච්ච කාලේ වගේ තමයි මට පිගික් අයව හම්බෙන්නේ. ඒ කාලේ හම්බෙච්ච කීප දෙනෙක් ඉන්නවා. පිගික් අය සින්සිදු අක්කා ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අය දන්නවා 100% මම කොහොමද ආවේ. ඒ කියන්නේ මේ යාළුවගේ වචන මගේව නෙවෙයි. මං මෙයාගෙන් ඉල්ලුවා එයා දන්න කට්ටියට ෂෙයා කරලා දෙන්න කියලා. thank you so much අයියේ. මං මේක බලාපොරොත්තු වෙන්නේ නෑ. හරි. thank you so much අයියේ. ඇත්තටම මේක මේ අර ගන්න බැරි ප්‍රොමෝෂන් එකක්. මෙයා ප්‍රොමෝෂන් කරන්නේ නෑ. මෙයා එහෙම කරන කෙනෙක් නෙවෙයි. ඒක ගන්න බැරි එකක්. thank you. මට ඉත වැඩි කියන්න දෙයක් නෑ. thank you so much අයියේ. වචන මේ පැටලෙනවා මෙයාට. අර මං මේක බලාපොරොත්තුනේ නෑ. සිරාවටම. අර දැන් දිවි නැදත් කවන්නේ වගේ. අය thank you so much අයියේ. අනිත් එක මේක මං කියන්න මට ඒක කියන්න බැරි වුණා. මං මොඩ් ගැහුවා ගෙලින්ම. මේ පිගික් කියන්නේ මේ ෆිට්නස් වලින් මම දැක්ක හොඳ මේ ට්‍රේනර් කෙනෙක් මම දැක්ක හොඳ ට්‍රේනර් කෙනෙක්. يعني ඒ කාලෙත් টপ නොච් ට්‍රේනර් කෙනෙක්. හොඳ ඔයාලගේ ෆිට්නස් හොඳට බලා ගන්න පුළුවන්. ඒ සමහර වෙලාවට මේ මමත් එයාගේ ලයිව් එකට ගිහිල්ලා ලයිව් එක අහගෙන ඉන්නවා. මේ ඒ ෆිට්නස් පැත්තේ දක්ෂයෙක්. මම පිළිගන්නේ හොඳ දක්ෂයෙක්. දන්නවද? ඉතින් මේ ඇත්තම කියන්න ඕනේ. ඇත්ත මම දන්නවා. හරිද? මම දන්නවා මොකද එයා ඒ කියන කාලේ නම් මම එයාව හඳුනනවා. මේ අතිදක්ෂයෙක් මේ මා try කරන්න බැලුවා වීඩියෝස් බලලා. ෂුවර් නැත්තද? නෝ ඇත්ත. දාන්න මොනවද? ඒක අම්මා දන්නවා. දැන් මේක වෙච්ච ඔක්කොම රියල් ඇත්ත මම දන්නේ නැහැ. මම මේ වීඩියෝ එක ඒ කියලාවත් දන්නේ නැහැ. thank you so much අයියේ. කට්ටිය මගේ pages වල ඉන්න කට්ටිය ගිහලා බලන්න මෙයා content මරු. අනික කිසිම මේ එකක් ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. හරිම දේ විතරයි කියන්නේ. කන්න හොඳ මේකටත් ඒක තමයි හොඳ. ෂුවර්. ඒ ලෙවල් එකේ වුණොත් මගේ නම් ෆිට්නස් වෙනවනේ. එල්ලෙනවා. මා දවස් දෙකයි try කරේ මොකද වැඩි බෑ. මගේ ෆිට්නස් නෑ දවසක බලමු. ඒ පුළුවන් ලෙවල් එකට ආවා. thank you so much යන්නේ. thank you so much. මේ මම අයිත් කියන මේ තමයි මාව පරණම දන්න කට්ටිය. මුල ඉඳන් දන්න කට්ටිය මම කොහමද ආවේ මේ දසම ඉඳන් ගියයි. කොහමද ආවේ මේ මොනවද කාපු කටු ඔක්කොම පිළිවෙලට ගියයි. මුලින්දලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ වැඩි එන්ට්‍රත් නෑ මාත් එක්ක නිතර කතා කරන එහෙම නෑ. එයාගේ වැඩ එයා දන්නවා ආපු කාලේ මොනවද වෙනස් වුනේ. ඒ දේවල් දැකලා තියෙනවා. මේ අවස්ථාවට මම අයව දන්නේ හින්දා දැන් මේ මැසේජ් එකක් මේ අනේ මට ෂවුට් අවුට් එකක් මේ ඔයාලා දන්න කට්ටියට දාලා දෙන්න. يعني වීඩියෝ එකක් කරලා දෙන්න නෙවෙයි. ඔය දන්න කට්ටියට ඕනම මැසේජ් එක දාන්න. දාපු එක මේ සයිට් එකෙන් දාන්න. ස්ක්‍රීන්ෂොට් එකකින්. එහෙම ඉල්ලුවේ දන්න කට්ටියට පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්න කියලා. මම වීඩියෝ එකක් හදයි කියලා ඉතින් හරි thank you so much අයියේ. මම හිතන්නේ මට දැනට මම දැක්ක මට කියලා අදපු මාව පරණවම දන්න කෙනෙක් අදපු වීඩියෝ එක. thank you so much අයියේ. okay එහෙනම් සේම් ෆයිල් වලින්